මේ සිට ප්‍රබල ගණේ දැවන්තම එල්එක්ස් ශ්‍රේෂ්ඨයෙන් බිහුණන හැඳලින් බිහුණ ප්‍රබල ගණේ පුංචි උනත් එල්එක්ස් ශ්‍රේෂ්ඨ හපන්කම් දක්වන ප්‍රබල ගණේ පිටිකරුවා තමයි මෙන්න චාමර පෙරරයි පන්දු ලංකා කරන හිටපු නියාමකයා හැටියට කටයුතු කරන වර්තමානයේ උපනායකත්වයේ ගෙන එන ප්‍රබල ගණේ වසර 8මාරකට පසුව එක්සත් නැවත මේ මාස කිහිපයක් තුළදී බිහි කරගත්ත නැවතත් සැදුල්ලත් නවක කණ්ඩායමක් හැටියට තමයි කැඳවගෙන තිබෙන්නේ ප්‍රබල ගණේ ක්‍රීඩකයන් කීප පොළයි සිටින්නේ එයින් ගත් කල ජගත් චමින්ද නම් කරන මෙන්න ලැබෙනවා පන්දු පහරක් එල්ල කරනවා කපහරනවා දකුණත් කලාපේ ඈත ආරන්තයට පන්දුව මගේ වචන පරිසමාර්ථයන්ට විශ්කන ආසන්නයි දැන් පන්දුව ගිලියට ආසන්නද පන්දුවර කරන එකක් නෑ දාවාදිකත් වෙනවා පන්දුවත් වෙනවා කොහොමුණත් මෙන්න ප්‍රධාන තීරකගේ සුදුවන් ජාතය අහස් ඉහළ අහස් කුසට උස් කරද්දී ඒ අරුණ මදුරංගගේ ප්‍රධානයා තීරණය ලබා දෙදී තවත් එක ලකුණකින් ඒ පුංචි කෙටකයට මෙන්න ලකුණ ගෙන එනවා මම හිතන්නේ ප්‍රබල ගණේම පිටිකරු ලෑස්තුවක් අපි අන්තර්ගත කරගන්නට ඕනේ හැඳල එක්සතේ කියන්නේ එල්එස් ශ්‍රේෂ්ඨ දෙවන්ත අභිමානවත් නාමයක් දිනාගන්න එල්එස් ශ්‍රේෂ්ඨ ඒ ශ්‍රේණිය කණ්ඩායම් අතර සිටින ප්‍රබලම කණ්ඩායමක් හැටියට තමයි එල්ලේ විරුවන් එල්ලේ විදුරවරුන් සියලු දෙනාම ප්‍රේක්ෂකයන් ඔබ හැමෝම බොහොම හොඳට දන්න මේ පිටිය තුලට කැඳවා ගැනීම ලලන්ත සුමිත්‍රන්දනිය ඈතින් ඈතයි පන්දුව රකින්නවා පන්දුව සුරකිව රකින්නවා ලලන්ත සුමිත්‍රන්දනියගේ